සංවර්ධන sannivedanය කෙසේ සිදුවෙන්න ඕනේද කියනක වගේ විවිධ විද්වතුන් විසින් විවිධාකාරයෙන් අර්ථකථනයන් කරලා තිබෙනවා. සංවර්ධන sannivedanය තුළ ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය ගැන, එහි තියෙන්න ඕන තොරතුරු අන්තර්ගතයේ ස්වභාවය ගැන. එබැවින් හරි සරලයි. සංවර්ධන sannivedanයක් තුළදී වෙන්නේ රටක ආර්ථික, දේශපාලනික, සමාජ සංස්කෘතික වර්ධනයක් වෙනුවෙන් තොරතුරු ලබා දීම නම්, ඒ රටක ආර්ථික, දේශපාලන, සමාජ සංස්කෘතික වර්ධනයක් වෙනුවෙන් තොරතුරු ලබා දෙද්දී ඒ ලබා දෙන තොරතුරු අන්තර්ගතය, ඒ ලබා දෙන තොරතුරු අන්තර්ගතය කෙසේ වෙන්න ඕනේද? මොනවද sannivedanය කරන්න ඕනේ? කුමන සංවර්ධන වැඩසටහනද ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විවිධ විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ඉදිරිපත් කරපු අදහස් අතර සිල්වියෝ වයිස්බෝට්, ඒ ඉදිරිපත් කළ තියෙන අදහස් අතර සිල්වියෝ වයිස්බෝට් සංවර්ධන sannivedanය පිළිබඳ මෙන්න මේ කියන අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රීනිවාස් මෙල්කට් වෙන්න පුළුවන්, ශ්‍රීනිවාස් මෙල්කොට් වෙන්න පුළුවන්, නැත්නම් පුතේ සිල්වියෝ වයිස්බෝට් වෙන්න පුළුවන්, විල්බර් ශ්‍රාම් වෙන්න පුළුවන්, එවරට් එම් රොජර්ස් වෙන්න පුළුවන්. විවිධ උදවිය විවිධාකාරයෙන් මතවාද ඉදිරිපත් කරලා තිබෙනවා. එයින් සිල්වියෝ වයිස්බෝට් කියනවා රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය නම්, සමාජයක් සංවර්ධනය කරන්න අවශ්‍ය නම්, ඒ රට, ඒ සමාජය සංවර්ධනය කරද්දී කේන්ද්‍රගත බලය ශක්තිමත් කරන්න කියලා. කේන්ද්‍රගත බලය ශක්තිමත් කරන්න කියලා. පුතාලා, කේන්ද්‍රගත බලය කියන්නේ මොකක්ද? හරිම සරලයි. ප්‍රතිලාභී ජනතාව තමයි කේන්ද්‍රගත බලය. සංවර්ධනයේ කේන්ද්‍රය ගොඩනැගෙන්නේ, ප්‍රධානත්වයේ මූලිකත්වයේ ගොඩනැගෙන්නේ ජනතාව මත. ඔවුන් ශක්තිමත් කරන්න ඕනේ කුමකින්ද? ශක්තිමත් වෙන්න මසල් හදන්න ඕනේද? නෑ. ශක්තිමත් වෙන්න ප්‍රෝටීන් වර්ග බොන්න දීලා ඇඟේ තියෙන මසල්ස් හදලා ගන්න ඕනේද? එහෙනම් ප්‍රතිලාභී ජනතාව කොහොමද ශක්තිමත් කරන්නේ? තොරතුරු වලින්. පුතාලා, සංවර්ධනයේ තොරතුරු නෑ කියන්නේ මේ ජනතාව ශක්තිමත් නෑ. සංවර්ධනයේ තොරතුරු තියෙයි කියන්නේ ඒ ජනතාව ශක්තිමත්. අපට අවශ්‍ය නම් යම් සමාජයක් යම් සංවර්ධන ඉලක්කයක් වෙත ගෙනියන්න, ඒ සමාජයට ලබා දෙන්න අවශ්‍යයි තොරතුරු. අපට අවශ්‍ය නම් යම් සමාජයක් සංවර්ධනය කරා ගෙනියන්න, ඒ සමාජයේ සංවර්ධනය කරා ගෙනියන්නට පුතේ අනිවාර්යයෙන්ම පුතේ අපි අවශ්‍යයි කළ යුතුම දේ තමයි තොරතුරු ලබා දෙන එක. හොඳයි. ඒ තොරතුරු ලබා දෙනකොට එච්චර කල්ලේ නොදැන සිටපු ශේෂ්ත්‍රයන් පිළිබඳව දැනුවත් වෙනකොට ඒ ජනතාව ශක්තිමත් වෙනවා සංවර්ධනයේ තොරතුරු වලින්. කොවිඩ් වෛරසය ප්‍රබල වෛරසයක්. අවශ්‍යයි ඉදිරියේ ශක්තිමත් වෙන්නට. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ තොරතුරු. ඒන් වැළකෙන විදිහ, ඒ රෝගය බෝ වෙන විදිහ, ඒන් වැළකෙන විදිහ අපි දැනුවත් වෙන්න අවශ්‍යයි. එවිට කොවිඩ් වෛරසය කොතරම් ප්‍රබල වුණත් අපි ශක්තිමත්. ආර්ථික, දේශපාලන, අධ්‍යාපන කුමන හෝ ශේෂ්ත්‍රයක් තුල සමාජය දියුණු කරන්නම් තොරතුරු දෙන්න ඕනේ. sannivedanය කරන්න තොරතුරු වලින් ඒ කේන්ද්‍රීය බලය ශක්තිමත් වෙනවා. ඒ ජනතාව ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි පුතේ ඉහළ පහළ ප්‍රවේශයකා බද්ධ කිරීම. සැලසුම් කරුවන් ඉහළ, ප්‍රතිලාභී ජනතාව පහළ. රජය ඉහළ, ජනතාව පහළ.
රාජ්‍ය නොවන සංවිධාන තුලින් සැලසුම් සකස් කරන ඕන ඉහළ. ජනතාව පහළ. මේ දෙගොල්ල වෙන වෙනම ඉන්න තාක් මේ වැඩේ අසාර්ථකයි. ඔබට මතක ඇතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නිර්වචනය කියනවා සංවර්ධන සංනිවේදනයේදී වෙන්නේ සංවාද සක්‍රිය කරවීමක් කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල නිර්වචනයේදී කියනවා සංවර්ධන සංනිවේදනයේදී වෙන්නේ සංවාද සක්‍රිය කරවීමක් කියලා. එයින් ජනතාවට පුළුවන් ඔවුන්ගේ අභිලාෂ, එයින් ජනතාවට පුළුවන් ඔවුන්ගේ උත්සුක සංනිවේදනය කරන්නට. ඔව්. ඉහළයි පහළයි ඒකාබද්ධ වෙන්න ඕනේ ඒ උත්සුක සංනිවේදනය කරන්න. ඉහළයි පහළයි ඒකාබද්ධ වෙන්න ඕනේ ඒ උත්සුක සංනිවේදනය කරන්න. එහෙනම් සංවර්ධනයේ ප්‍රතිලාභී ජනතාව ඉන්නවනේ. එනම් සංවර්ධනයේ ප්‍රතිලාභී ජනතාව ඉන්නවනේ. ඒ ප්‍රතිලාභී ජනතාව සතුව පවතින විවිධ බලාපොරොත්තු. ඒ ප්‍රතිලාභී ජනතාව සතුව පවතින බුදේ විවිධාකාරයේ අපේක්ෂා දැනුම ඒව කියන්න අවශ්‍යයි සැලසුම් කරුවන්ට. සැලසුම් කරුවන් සතුව පවතින පුතේ විවිධ දැනුම ක්‍රමවේද ඒව කියන්න අවශ්‍යයි ජනතාවට. මේ දෙගොල්ල වෙන වෙන මිදලා හරියන්නේ නැහැ. නිතර හමු වෙන්න අවශ්‍යයි. නිතර ඕනෝන්ගේ අභිලාෂ උත්සුක ඕනෝන් සංනිවේදනය කරන්න අවශ්‍යයි. මේ ප්‍රදේශ දෙක නිතර ඒකාබද්ධ වෙන්න අවශ්‍යයි. තොරතුරුමිය ගනුදෙනුවක් ගොඩනගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඒ තොරතුරු ගනුදෙනුව වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. එසා ඉහළ පහළ ප්‍රවේශ ඒකාබද්ධ වෙන්න ඕනේ. විවිධ සංනිවේදන මෙවලම් භාවිතය. පුතේ සංවර්ධන සංනිවේදනයේදී සංවර්ධන සංනිවේදනයක් සඳහා මෙවලම් බොහෝමයක් යොදා ගන්න පුළුවන්. මෙවලම් බොහෝමයක් යොදා ගන්න පුළුවන්. ගීතයක්, කතාවක්, චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, පෝස්ටරයක්, ගෙන්ගෙට ගොස් හමුවීමක්, ශාන්ති කර්මයක්, ජනරංගයක් විය හැකියි. අපිට කියන්න බෑ මෙන්න මේ ක්‍රමය පමණයි කියලා. වෙලාවකට අපි අත්පත්‍රිකා බෙදනවා තොරතුරු ඇතුළත් කළ සංවර්ධනය වෙනුවෙන්. වෙලාවකට පෝස්ටර් ගහනවා තොරතුරු ඇතුළත් කළ සංවර්ධනය වෙනුවෙන්. වාර්තා චිත්‍රපටයක් ඩෙන්ගු පිළිබඳ කොවිඩ් පිළිබඳව දැනුවත් කරන්න අපි යොදා ගන්නවා. එසා මේකෙදී විවිධ සංනිවේදන මෙවලම් තියෙනවා. ගෙන්ගෙට ගොස් හමු වෙන්න පුළුවන්. කණ්ඩායම් හමුවීම් පවත්වන්න පුළුවන්. පෝස්ටර් ගහන්න පුළුවන්. අත්පත්‍රිකා බෙදන්න පුළුවන්. විවිධ මාධ්‍ය ක්‍රම යොදා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ කාරණය. සංවර්ධන සංනිවේදන ක්‍රියාවලියකදී පුතේ එක සංනිවේදන ක්‍රමයක් යොදා ගන්නවට වඩා සංනිවේදන ක්‍රම ගොඩක් යොදා ගත්තාම ඒ වැඩේ තවත් සාර්ථකයි. සංවර්ධන ක්‍රියාවලියකදී පුතේ එක සංනිවේදනයක් යොදා ගන්නවට වඩා සංනිවේදන ක්‍රම ගොඩක් යොදා ගත්තාම ඒ වැඩේ තවත් සාර්ථකයි. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්න. පෝස්ටරයක් විතරක් දැකලා කොවිඩ් පිළිබඳ දැනුවත් වෙනවට වඩා ටීවී එකෙත් යනවා, රේඩියෝ එකෙත් යනවා. පෝස්ටරෙත් දකිනවා. ක්‍රම තුනකින් දැනුවත් වෙනකොට බලපෑම වැඩි. දූෂණ වංචාවෙන් තොරභාවයේ වැදගත් කියන එක පිළිබඳව සමාජයේ දූෂණයේ පිටු දැක්ක තැන අපේ වගේ රටක් දියුණු කරන්න එක උදව්වක් කියන එක පිළිබඳ අදහසක් ඇති කරලා ඉහළ මහා පරිමාණයේ දේශපාලඥයන්ගේ ඉඳලා සිදුවෙන මහා පරිමාණයේ දූෂණයන් ගැන කතා කරන්න ඉස්සෙල්ලා කුඩා පරිමාණයේ ඉඳලා පුතේ අපි සිදු කරන දූෂණ වංචාවම කරලා මේ රට ගොඩනගන විදිය ගැන දැනුවත් කරන්න ටීවී එකේ වැඩසටහනක් ඊට පස්සේ පුතේ වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමක් වෙන්න පුළුවන් පාසල් මට්ටමින්. පාසල් කුඩා දරුවන්ට නෙමෙයි උසස් පෙළ වගේ දරුවන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරන එක. කාර්යාලවල සිදු කරන වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය, පෝස්ටර්, අත්පත්‍රිකා, පුවත්පත්වල පළ කරන ලිපි, මාධ්‍ය ක්‍රමවේද බොහෝමයක් යොදාගත්තාම පුතේ ඉන් සිදුවෙන බලපෑම වැඩි. මනසට සිදුවෙන කාවැදීම වැඩි. එනිසා සංනිවේදන මෙවලම් ගොඩක් භාවිතා කරන්න පුළුවන්. පුද්ගලාන්තර හා ජන සංනිවේදන අතර ඇති සමබරතාවය. පුතාලා ඔය සංවර්ධන සංනිවේදනය ගැන කතා කරද්දී ජනමාධ්‍ය
සාමාන්‍යයෙන් නොදියුණු රටවල් වල භාවිතය අඩුයි. දියුණු රටවල් වල ජනමාධ්‍ය භාවිතය වැඩි. යම් රටක මේ දෙකේ එකක් විතරක් යොදා ගන්න එක සංවර්ධනයේදී අරමුණු ඉටු කරගන්න හේතුවක් නෙමෙයි. එනිසා මේ දෙකම සමබර කරගන්නලු. නොදියුණු රටවල් වල ජනමාධ්‍ය භාවිතා කරන්න. සංවර්ධන පණිවිඩ sannivedanaya කරන්න. පුද්ගලාන්තර sannivedanය තුළනුත් සංවර්ධන පණිවිඩය ලබා දෙනවා. ජන sannivedanය තුළිනුත් සංවර්ධන පණිවිඩය ලබා දෙනවා. එනිසා පුද්ගලාන්තර sannivedanayයි ජන sannivedanayයි කියන sannivedana ක්‍රම ද්විත්වයම. ඔයද කියන්නේ පුතේ පුද්ගලාන්තර sannivedanayයි ජන sannivedanayයි කියන sannivedana ක්‍රම ද්විත්වයම. පුද්ගලාන්තර sannivedanayයි ජන sannivedanayයි කියන sannivedana ක්‍රම ද්විත්වයම පුතේ සංවර්ධන sannivedanayකදී අවශ්‍යතාවයක්. පුද්ගලාන්තර sannivedanayයි ජන sannivedanayයි කියන පුතේ sannivedana ක්‍රම ද්විත්වයම මේකක් විතරක් මදි. පුද්ගලාන්තර sannivedanayත් අවශ්‍යයි ජන sannivedanayත් අවශ්‍යයි. එසා පුද්ගලාන්තර sannivedanayත් ජන sannivedanayත් කියන sannivedana ක්‍රම ද්විත්වයම ජන sannivedana සංවර්ධන sannivedanaya සඳහා යොදා ගන්න ඕනේ කියන එක තමයි මේ කතා කරන්නේ. කොවිඩ් පිළිබඳ දැනුවත් කරන්න සමහර වෙලාවට පුතේ ඩෙන්ගු පිළිබඳ දැනුවත් කරන්න අපි ගමු කොවිඩ් වලට වඩා ඩෙන්ගු පිළිබඳ දැනුවත් කරන්න ටීවී එකේ රේඩියෝ එකේ පත්තරේ යනවා පුතේ ලිපි. පත්තරේ ලිපි යනවා රේඩියෝ එකේ වාර්තා වැඩසටහන් අතර දානවා ඊට පස්සේ ගුවන් විදුලිය තුල යනවා වගේම තමයි රූප වාහිනිය තුල විවිධ වාර්තා වැඩසටහන් යනවා. ඒ අතරේ ගම්මාන වලට ගිහිල්ලා මිනිස්සු හම්බ වෙලා ඒ මිනිස්සු දැනුවත් කරනවා. පුද්ගලාන්තරයි ජන sannivedanaya සමබර කරගන්නවා. ඒ වගේම තමයි මේ සංවර්ධන sannivedanayකදී වෙන්නේ පුතේ පුද්ගලයාගේ හැසිරීම වෙනස් කරන එක. ඔව්. ඍණාත්මක හැසිරීමක් ධනාත්මක කරන එක. සංවර්ධන sannivedanaya කියලා කොටින්ම කියන්නේ පුතේ වෙන කුමක්වත් නෙමෙයි. එතෙක් පවතින ඍණ හැසිරීම ධන හැසිරීමක් කරන එක. එතෙක් පවතින ඍණ හැසිරීම ධන හැසිරීමක් කරන එක. සුභවාදී හැසිරීමක් කරන එක. දූෂණ වංචාවෙන් තොර භාවයක් ඇති කරනවා. සෞඛ්‍ය සංවර්ධනයේ සඳහා දැනුවත් භාවයක් හදනවා. අධ්‍යාපන සංවර්ධනයේ වෙනුවෙන් පෙළඹවීමක් හදනවා. හැසිරීමේ නරක බව වෙනස් කරනවා. තැන තැන කුණු දාන මිනිස්සුන්ට ඩස්බින් වලට කුණු දාන්න පෙළඹවීමක් ඇති කිරීම සරල උදාහරණයක්. එහෙනම් සිල්වියෝ වයිස් බෝඩ් විසින් පුතේ රටක් සංවර්ධනය කරන්න sannivedanaya මෙසේ යොදාගන්නේ කියලා මෙවැනි කරුණු පහක් ඉදිරිපත් කරලා තිබෙනවා.